ඔබ දැන් දකින්නේ දලුගම ලුම්බිනි පන්සලේ. අපි දැන් ඉන්නේ දලුගම ලුම්බිනි පන්සලේ. මේ පන්සලේ මේ බුදුමැදුර චෛත්‍ය මමයි නිර්මාණය කරලා තියෙන්නේ. බුදුමැදුර මීට අවුරුදු 20 විතර කලින් නිර්මාණය කරේ. නායක හාමුදුරුවෝ දැන් අපවත් වෙලා. දැන් ඉන්නේ දෙවෙනියා තමයි චෛත්‍ය හැදුවේ. චෛත්‍යයත් මමයි නිර්මාණය කරේ. තා පොඩ්ඩකින් අර ඈත පේන චෛත්‍ය ඔබට දැක ගන්නට ලැබෙයි. මෙතනදී තව එකක් කියන්න ඕනේ මම ඉස්සෙල්ලා විස්තර කරා චෛත්‍යයේ ඇති චෛත්‍යයේ ප්‍රමිතිය චෛත්‍යයේ රූපය ඔක්කොම විස්තර කරානේ. ඉතින් ඒකට අමතරව පහුගිය කාලේ ළඟදී නෙමෙයි දැන් අවුරුදු 14 500කට කලින් එක එක්කෙනා විවිධ චෛත්‍ය හදනකොට කොන්ත්‍රාත්කාරයට ඕන විදියට නැත්නම් වාසින්දායට ඕන විදියට තමයි හදලා තියෙන්නේ. ඒ හැඩය ගැන එච්චර හිතන්නේ නැතුව ඊට පස්සේ කතා හදන්න පුළුවන් එක්කෙනෙක් ඒවට කතා හදලා තියෙනවා. බෙල් එකක් ආකාරයට, මුගලක් ආකාරයට එහෙම කියලා. ඒක බුද්ධ ආගම නෙවෙයි. ඒකයි. නමුත් දැන් තව ඉස්සරහට බෝතලයක් වගේ කවුරු හරි හැදුවොත් එහෙම චෛත්‍යයක් ඒකටත් ඒ බොටල් ෂේප් කියලා. එහෙම බෑ එක ෂේප් එකක් තියෙන්න ඕන බව කවුරුත් දැනගන්න යුතුයි. ෂේප් එක මෙන්න මේකයි. මම දැන් ඉස්සෙල්ලා විස්තර කර විදියට තමයි චෛත්‍යයක් තිබිය යුත්තේ. මාත් එක්ක ආශ්‍රය කරන සියලුම අනිත් පළාත්වල එහෙම හරි විදිහට චෛත්‍ය සාදාගෙන දැන් යනවා. ලංකාවේ දැන් 12ක් විතර නිර්මාණය කරලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ චෛත්‍යයක් නිර්මාණය කරලා තියෙනවා. මැලේසියාවේ චෛත්‍යයක් නිර්මාණය කරලා තියෙනවා. දැන් ඔබට තව මොහොතකින් දලුගම ඒ ලුම්බිනි පන්සලේ චෛත්‍ය දැක ගන්නට පුළුවන්. ඊට පස්ව පීස්බරෝ නගර ඕස්ට්‍රේලියාවේ චෛත්‍යයත් ඔබට චිත්‍රයක් හැටියට පෙන්වන්න පුළුවන්. ළඟ ඒ ෆොටෝ එක මා සතුව තියෙනවා. මෙම චෛත්‍ය මෙම චෛත්‍ය බෞද්ධ අතට පත් වූයේ දැනට වසරකට කලින්. එදා පටන් අද දක්වා දලුගම ජනතාව මේකට වැඳුම් පිදුම් කරන බව පැහැදිලිව අපට පෙනී යනවා. ඔබට පෙරවන් සරණයි.